Hi guys, welcome to my YouTube channel. ඉතින් අද 2026 මැයි මාසේ 10 වෙනිදා. අද ලෝක මව්වරුන්ගේ දිනය. ඉතින් ලෝකයේ සිටින සුවහසක් මව්වරුන්ට සුබම සුබ මව්වරුන්ගේ දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ලෝකේ දරුවන් වෙනුවෙන් තමන්ගේ පවුල වෙනුවෙන් දුක් විඳින කැපකිරීම කරන කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ. ඉතින් ඒ නිසා මොකටද අම්මාවරුන්ට දිනයක්? අම්මා කියන්නෙම සසරක්. ඉතින් අද ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මේ බලන්නකො මෙන්න මේ කාඩ් එක තමයි මම මේ පෙන්වන්න හදන්නේ. අපේ චූටි චනුමි බබා. එයාට තාම අවුරුදු 7යි වෙන්නේ. බලන්නකො එයා මෙන්න මේ ලස්සන කාඩ් එක එයාගේ ලොකු පුංචිට තමයි එයා මව්වරුන්ගේ දිනය වෙනුවෙන් හදලා තියෙන්නේ. ඉතින් ගොඩාක් බබාලට තමන්ගේ අම්මා වගේම දැනෙන කෙනෙක්නේ පුංචි කියන්නේ. ඉතින් අපේ චූටි චනුමි බබාටත් එයාගේ ලොකු පුංචි එයාට දැනෙච්ච විදිය තමයි මේ කාඩ් එකේ තියෙන්නේ. මේ බලන්නකො එයා මේ කාඩ් එක කලර් A4 යූස් කරලා එයාමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේ ගොඩාක් හાર્ට්ස් එහෙම ඇඳලා තියෙනවා. හાર્ට්ස් ඇඳලා ඒවා පාට කරලා තියෙනවා. එතකොට එයා මේ හાર્ට්ස් වලින් සංකේතවත් කරන්නේ එයාගේ තියෙන ආදරය. මේ බලන්නකො මේ කාඩ් එක කොච්චර ලස්සනට එයා හදලා තියෙනවද කියලා. මේ කොහෙන් හරි පබළු එහෙම හොයාගෙන ඒවා අලවලා මේ බලන්නකො උඩින් නිකන් කළු පෑනෙන් වගේ චූටි ඉරි ඇඳලා හරීම ක්‍රියේටිව් එයාලගේ මේ දේවල් මේ ලස්සනට එහෙම හදලා මේ බලන්නකො මේ මැද හිනාවක් වගේ මේ ඇඳලා ඔය විදියට තමයි එයා කාඩ් එක හදලා තියෙන්නේ. ඉතින් මට මේ කාඩ් එක ලැබුණාම ඇත්තටම මම ගොඩාක් මේ ඉමෝෂනල් වුණා. මට මෙයා මේක ඇතුලේ ලියලා තියෙන දේවල් ටික දැක්කහම ඇත්තටම මට හොඳටම ඇඬුණා. ඉතින් අපේ මේ චූටි බබාලට අපි කරන දේවල් අපි හිතනනේ චූටි හිතවලට ලොකුවට මේ දැනෙනවා ඇති කියලා අපිට ලොකුවට හිතෙන්නේ නැහැනේ. නමුත් බලන්නකෝ මේ චූටි බබාට එයාගේ ලොකු පුංචිව දැනෙච්ච විදිය මේ බලන්නකෝ එයා ලියලා තියෙන විදිය සුබ මව් දිනයක් වේවා මගේ ලොකු පුංචිට. ඉතින් එයා මේ බලන්නකෝ තව ලියලා තියෙන දේවල් පුංචි ඔබ මා ඉල්ලූ සෑම දෙය ගෙන දුන්නා. ඔබ මට දුන් සෑම දෙයටම මම ඔබට දෙනවා මගේ පුංචි. ඔබ ගොඩාක් කැපකිරීම කරා. ඒ සෑම දෙයටම ස්තුතියි. ඔබට ස්තුතියි මගේ පුංචි. මීට දයාබර චනුමි. මේ බලන්නකෝ ඒ කාඩ් එක ඇතුලේ එයා හරිම ක්‍රියේටිව්නේ. මාතෘකාවක් ලියලා ඒක යටින් ලස්සනට ඉරක් ගහලා ඒ කොටස වෙන් කරලා තව බලන්නකෝ කොච්චර හાર્ට්ස් මෙයා මේක ඇඳලා තියෙනවද හાર્ට්ස් ඇඳලා ලස්සනට ඒව පාට කරලා තියෙනවා. ඉතින් බලන්නකෝ මේ චූටි හිතට එයාගේ කියන්නේ මව්වරුන්ගේ දිනේ කියන්නේ එයාට එයාගේ අම්මනේ දැනෙන්න ඕනේ. එතකොට එයාට එයාගේ අම්මා වගේම මේ ලෝකේ කැපකිරීම කරන එයාගේ පුංචිවත් එයාට දැනෙලා තියෙනවා. ඉතින් මේ එයා මේකේ බලන්නකො එයා කාරණා දෙකක් කියලා තියෙනවා. එකක් තමයි මම එයා ඉල්ලන හැමදේම එයාට අරන් දුන්නා කියලා තියෙනවා. ඊට පස්සේ එයා කියලා තියෙනවා එයාත් කවදා හරි දවසක මටත් හැමදේම අරන් දෙනවා කියලා. ඉතින් චූටි බබාට හිතෙනවා ඇති එයාට හැමදේම අරන් දීපු එයාගේ පුංචිට එයා ලොකු වුණාම එයාත් ඒ විදියටම සලකනවා කියලා. ඊළඟ එක තමයි ඔබ ගොඩාක් කැපකිරීම කරා. ඒ සෑම දෙයකටම ස්තුතියි. ඉතින් අපේ මේ චූටි බබාට අපි පුංචි කාලේ ඉඳලා එයාට දක්වන ආදරය, කරුණාව, එයාට රසට කෑම හදලා දෙන එක, එයා මේ නාවන එක, සෝදන එක, එයාගේ ඇඳුම් සෝදන ඒවා, ඒ චූටි බබාට ඒවා දැනෙනවා ඇති. එතකොට එයා මේ ගොඩාක් කැපකිරීම කියන්නේ ඒවා. එතකොට එයාට අසනීපයක් හැදුනහම අපි කොච්චර දුක් වෙනවද? ඒ හැමදේම මේ චූටි හිතට දැනෙලා තියෙනවා. එයා ඒ හැමදේටම ස්තුති කරලා තියෙනවා. ඉතින් චූටි පැටියෝ ඔයාටත් ගොඩාක් ස්තුතියි. ඔයාගේ මේ අවුරුදු 7 චූටි පැංචිට ඔයාගේ මේ ලොකු පුංචිව දැනිච්ච විදියට මං හරීම ආසයි. ඒ වගේම මං ඔයාට පුදුම විදියට ආදරය කරනවා. ඉතින් ඔයා මේක කියලා තියෙනවනේ ඔයා ලොකු වුණාම මටත් හැමදේම දෙනවා කියලා. ඉතින් ඔයාගේ පුංචි ඔයාගෙන්
කවදාවත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ පුතේ. මේ කරන කිසිම දෙයකට මට ඔයාගේ ඔන්න ඔය ආදරේ විතරක්ම හැමදාම ලැබුණොත් ඇති. ඔයා හරීම හොඳම හොඳ බබේ. ඔයා හරීම මේ කියන්නේ අනුකම්පාව දැනෙන, අනිත් මිනිසුන්ගේ දුක දැනෙන හරීම හොඳ බබේ. ඉතින් ඔයාගේ මේ චූටි හිතට ඔයාට අවංකවම හිතිච්ච දේවල් මේ ලියලා තියෙන්නේ. මොකද අපි ඔයාට කියලා ලියවලා, අපි ඔයාට කියලා මේවා හදවලා එහෙම නෙවෙයිනේ. චූටි පැංචගේ හිතට ඔයාගේ පුංචිව දැනිච්ච විදිය. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක මේ කරන්න මූලිකම හේතුව තමයි මට ඇත්තටම මේ පළවෙනි වතාවට තමයි චූටි බබාගෙන් මේ වගේ විස්තරයක් ලියලා කාඩ් එකක් හම්බුනේ. මොකද මෙයා මගේ බර්ත්ඩේස් වලටත් කාඩ් හදලා තියෙනවා. ඒකෙත් වීඩියෝ එකක් කරන්න උන මට තාම ඒකත් කරගන්න බැරි වුණා. ඉතින් මෙයා මේ විස්තරයක් ලියලා දීපු පළවෙනි වතාව. ඉතින් අපි මේ කාඩ් එක ආසාවට අරන් තියන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ මේක ටික කාලයක් යනකොට දූවිලි වැදිලා, ගෙවල් ලස්ස කරනකොට අරේ මෙහි දාලා ඊට පස්සේ අපි මේවා වීසි කරලා දාන්න පුළුවන්. හැබැයි මට හිතුණා මම මේක YouTube එකේ වීඩියෝ එකක් කරලා දාලා තිබුණොත් මාව නැති දවසක වුණත් මෙයාට කවදා හරි දවසක මේව බලන්න පුළුවන් වේවි. මොකද එයාට එයාගේ ලොකු පුංචිව කොහොමද එයාට දැනුනේ? එතකොට පුංචිට මේ චූටි බබාගේ ආදරය කොහොමද දැනුනේ කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් මේ කාඩ් එක එයා ගොඩාක් මේ බලන්නකො ලස්සනට කලර් A4 යූස් කරලා මේ හાર્ට්ස් ගොඩාක් ඇඳලා තියෙනවා. එයා මේ හાર્ට්ස් අඳින එකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ එයාගේ ආදරය තමයි එයා මේ සංකේතවත් කරන්නේ. ගොඩාක් හાર્ට්ස් ඇඳලා ගොඩාක් කලර් A4 එහෙම යූස් කරලා බලන්නකො හරි ලස්සන එයා මේවා මේ හදපු විදිය. කලර් A4 කීපයක්ම මේ යූස් කරලා තියෙනවා. ඉතින් මේක හදන්න ඉතින් මේ හරීම ලස්සනයි එයා මේවා හදන විදිය. බලන්න හරිම ලස්සනයි. ඉතින් මගේ චූටි පැංචට මමත් හරිම ආදරේ. ඔය දෙන ආදරය හැමදාටම තියාගන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඔයා කවදා හරි දවසක ලොකු වුණත් ඔයාගේ ඔය ආදරේ නම් වෙනස් වෙන්න එපා. මොකද චූටි බබාලා සමාජයට යනකොට සමාජ විවිධ අය ආශ්‍රය කරනකොට එයාලගේ චර්යාවන් වල සමහර විට අර වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ හැමදාම මගේ චූටි පැංචිව හොඳ යහපත් බබෙක් විදියට හැදෙන්න කියලා. හොඳට ඉගෙනගෙනලා ලොකු කෙනෙක් වෙන්න නෙවෙයි, හොඳම හොඳ කෙනෙක් වෙන්න පුතේ. මේ සමාජයට සතා සිව්පාවට ගහකොළට ආදරය කරන, තමන්ට උදව් උපකාර කරපු මිනිස්සුන්ට ආදරය කරන ඒ කෙලෙහි ගුණ මතක තියෙන හොඳම හොඳ බබෙක් වෙන්න කියලා ඔයාගේ ලොකු පුංචි ඔයාට ප්‍රාර්ථනා කරනවා. ඔය ආදරයට මමත් ගොඩක් ආදරේ. ඔය ආදරේ කවදාවත්ම වෙනස් වෙන්නේ නැතිව තියාගන්න කියලා අද ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මමත් මගේ චූටි පැංචිට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාට තාම ලොකුවට අකුරු ලියන්න බෑ. මොකද ඔයා තාම අවුරුදු 7ක චූටි පැංචියෙක්නේ. ඔයා නමුත් ඔයාට පුළුවන් විදියට බලන්නකෝ ඔයා මේ ගලපල ලස්සනට ලියපු විදිය. සුබ මව් දිනයක් වේවා මගේ ලොකු පුංචිට කියලා ලියලා තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ අම්මා වගේ මාව දැනෙනවට ගොඩාක්ම ස්තුතියි පැටියෝ. ඔයාට හැමදාම පුංචි ආදරේ. ඔයාගේ ලොකු පුංචි ඔයාට හැමදාම ආදරේ.